ආයුබෝවන් ඔයාලා හැමෝටම ඔන්න අදත් මම විශේෂ වීඩියෝ එකක් අරගෙන ආවා. අපි වයසට යාමත් එක්ක අපේ තරුණ ජවය අහිමි වෙලා යනවා. ඒක තවත් වේගවත් වෙන්න හේතු වෙන්නේ අපේ ජීවන රටාවේ දුර්වලතා නිසා මෙන්ම ආතතිය හේතුවෙන් ශක්තිය අඩු කර ටෙස්ටොස්ටෙරෝන් අඩුවීම හේතු වීමයි. මේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය අපගේ බිඳ දරා ගැනීමේ සහ ශක්තිය පිටුපස සිටිනවා. ටෙස්ටොස්ටෙරෝන් මට්ටම සෞඛ්‍ය සම්පන්න පරාසයක පවත්වා ගැනීම ඉතා වැදගත් වන අතර එයින් මාංශපේශී වැඩි දියුණු කිරීම අස්ථි ඝනත්වයට සහ ලිංගික ක්‍රියාකාරීත්වයට උපකාරී වෙනවා. මේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනයේ මට්ටම ඉතා ඉහළ හෝ අඩු නම් එය සෞඛ්‍ය ගැටලු වලට හේතු වන බවත් මතක තියාගන්න. ඒ නිසා ටෙස්ටොස්ටෙරෝන් මට්ටම සමතුලිතව පවත්වා ගැනීම වැදගත් වෙනවා. ඉතින් අද අපි කියලා දෙන්න යන වියලි ඇට සහ පළතුරු ඔබගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම හොඳින් පවත්වා ගැනීමට උදව් කරනවා. ඉතින් මේ දේවල් ගැන හැම විස්තරයක්ම දැනගන්න යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා තියාගන්න. සබහාදාම විසින් අපට අපගේ යෞවනය ආරක්ෂා කළ හැකි සරල බලවත් ආහාර ලබා දීලා තියෙනවා. නමුත් අපේ නොදැනුවත්කම නිසා ඒ දේවල් අපෙන් මගහැරී තියෙනවා. මේ කියන්න යන වියලි ඇට සහ පළතුරු වර්ග පහ ඔබේ විඳ දරා ගැනීම වැඩි දියුණු කරනවා පමණක් නෙවෙයි. ඔබේ ශරීරය ස්වභාවිකවම හෝමෝන සමතුලිත කිරීමට සහ ලිංගික ශක්තිය වැඩි කිරීමට උදව් වෙනවා. උපරිම ප්‍රතිලාභ ගැනීම සඳහා ඒවා නිවැරදි අනුපාතයට පාවිච්චි කරන විදිය වීඩියෝ එක අවසන් වෙනකන් බැලුවොත් ඔයාලට දැනගන්න ලැබේවි. රටඉඳි ස්වභාවික ටෙස්ටොස්ටෙරෝන් බූස්ටරය. ආයුර්වේදයේ රටඉඳි ස්වභාවික ව්‍යාග්‍රා ලෙස හැඳින්වෙනවා. සින්ක්, මැග්නීසියම් සහ ඇමයිනෝ අම්ල වලින් පොහොසත් නිසා ශුක්‍රාණුවල ගුණාත්මක භාවය සහ සාරවත් බව වැඩි දියුණු කරනවා. ඔබේ නින්දට පෙර උණුසුම් කිරිවීදුරුවකට රටඉඳි 4ක් හෝ 5ක් දමා පොඟවා පානය කරනවා නම් එය ටෙස්ටොස්ටෙරෝන් නිෂ්පාදනය උත්තේජනය කිරීමට සහ ව්‍යායාම වලින් පසු මාංශපේශී වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා. අධ්‍යයන වලින් පෙනී යන්නේ රටඉඳිවල සින්ක් ඔබගේ වෘෂණකෝෂ ඇති ලේඩික් ශෛලවලට සහාය වන බවයි. මේවා ටෙස්ටොස්ටෙරෝන් නිෂ්පාදන ශෛල වෙනවා. රටඉඳිවල රුධිර ප්‍රවාහය වැඩි දියුණු කරන ෆ්ලේවනොයිඩ්ද අඩංගු වන අතර එය ශක්තිය හා ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යවශ්‍ය වෙනවා. ඔබ රටඉඳි භාවිතයේදී වඩාත් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි සීනි සිරප් ආලේප කර ඇසුරුම් කරන ලද රටඉඳි භාවිතාවෙන් වැළකී සිටීමයි. ආමන්ඩ් මොලය සහ හෝමෝන සඳහා ඉන්ධන. ආමන්ඩ් විටමින් E සෞඛ්‍ය සම්පන්න මේද සහ රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා. ඒ විතරක් නෙමෙයි පිරිමි පුද්ගලයන්ට ලිංගික ජීවිතයේදී අවශ්‍ය ස්වභාවික ශක්තිමත් ඍජු බව පවත්වා ගැනීමට උපකාරී වන ඇමයිනෝ අම්ලය වන L-ආජනින් වලින් පිරී පවතිනවා. කාන්තාවන් සඳහා එස්ට්‍රජන් සමතුලිත කිරීමට සහ PCOD රෝග ලක්ෂණ අඩු කිරීමට උපකාරී වෙනවා. DNA හානි වළක්වන ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරන අතර ආමන්ඩ් වල මැග්නීසියම් ඇන්ඩ්‍රොජන් නියාමනය කිරීමට උපකාරී වෙනවා. මේවා භාවිතා කරන විදිය අපි දැන් බලමු. ආමන්ඩ් ඇට 5ක් හෝ 7ක් එක රැයක් පොඟවා ගන්න. උදෑසන ඒවා පොතු ඉවත් කර ගම්මිරිස් ස්වල්පයක් ඉස හිස් බඩ කෑමට ගන්න. එය අවශෝෂණය වැඩි දියුණු කරනවා. වෝල්නට්ස් සරු භවයේ ආහාරවල රජු. වෝල්නට්ස් යනු ඔමේගා 3 මේද අම්ල සහ සෙලේනියම් වල හොඳ ප්‍රභවයක්. ශක්ති පරිවෘත්තිය සඳහා අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ අඩංගු වෙනවා. පර්යේෂණයකින් හෙළි වූයේ සති 12ක් දිනපතා වෝල්නට්ස් ග්‍රෑම් 75ක් අනුභව කළ පිරිමින්ගේ ශුක්‍රාණුවල ජීව ශක්තිය වැඩි දියුණු වී ඇති බවයි. ආයුර්වේදයට අනුව වෝල්නට්ස් පිරිමි ශක්තිය වැඩි කරන අතර මනස සංසුන් කරනවා. දැන් අපි භාවිතා කරන විදිය දැනගනිමු. වෝල්නට්ස් 2ක් හෝ 3ක් එක රැයක් පොඟවා ගන්න. පෝෂක පදාර්ථ බහුල රාත්‍රී පානයක් විදියට ගන්නව නම් උණුසුම් කිරි සමග එක් කර පානය කරන්න. එසේත් නැත්නම් මීපැණි සමග කෑමට ගන්න. මුද්ද රස පලම් ස්වභාවික ශක්ති ප්‍රභවයක්. මුද්ද රස පලම් බෝරෝන් සහ ආජනින් වලින් පොහොසත් වන අතර මේ දෙකම ලිංගික ශක්තිය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා. බෝරෝන් ශරීරයට විටමින් D සහ ටෙස්ටොස්ටෙරෝන් කාර්යක්ෂම භාවිතා කිරීමට උපකාරී වෙනවා.
ආජනයෙන් රුධිරවාහිනී ප්‍රසාරණය වැඩි දියුණු කරනවා. භාවිතා කරන විදිහ අපි දැන් බලමු. කිරි සමග මුද්‍රස් පළම් 10ක් හෝ 12ක් තම්බා සැෆ්‍රන් හෙවත් කුංකුම රේණු 5ක් එකතු කර නින්දට යාමට පෙර පානය කරන්න. එය තෙහෙට්ටුවට එරෙහිව සටන් කිරීමට සහ ශක්තිය වර්ධනය කිරීමට උපකාරී වෙනවා. වට්ටක්කා ඇට ශක්ති බලාගාරය. වට්ටක්කා ඇට යනු පිරිමින්ගේ සෞඛ්‍ය සඳහා ප්‍රසිද්ධ සුපිරි ආහාරයක්. වට්ටක්කා ඇට මේස හැඳි 2ක් පමණක් ඔබේ දෛනික සින්ක් අවශ්‍යතාවෙන් 20%කට වඩා සපයන අතර එය ටෙස්ටොස්ටෙරෝන් පුරස්ති ග්‍රන්ථි සෞඛ්‍යයට සහ මාංශපේශී වර්ධනය සඳහා උදව් වෙනවා. මේ ආතතිය අඩු කර නින්ද වැඩි දියුණු කරන ට්‍රිප්ටොෆෝන් අඩංගු වන අතර සෞඛ්‍ය සම්පන්න ටෙස්ටොස්ටෙරෝන් මට්ටමක් පවත්වා ගැනීමට උදව් වෙනවා. දැන් අපි බලමු මේවා පාවිච්චි කරන්නේ කොහොමද කියලා. වට්ටක්කා ඇට අව්වේ වියලා හෝ මදක් බැද සලාද යෝගට් හෝ ස්මූති සමග එක් කර ආහාරයට ගන්න පුළුවන්. ඔබ හොඳින් මතක තියාගන්න ඕන වට්ටක්කා ඇට බැදීමේදී කිසිවිටකවත් අධික ලෙස රත් නොකර සිටින්න. ඒ ක්‍රියාකාරී එන්සයිම විනාශ කර දමනවා. හැකිනම් අව්වේ වියලා භාවිතයට ගන්න. දැන් මං ඔයාලට විශේෂ පානයක් ගැන බෝනස් එකක් විදියට කියලා දෙන්නම්. පොඟවාගත් ආමන් ඇට 5ක්, පොඟවාගත් වෝල්නට්ස් 2ක්, මුද්දරස් පළම් 10ක්, රටඉඳි 3ක්, වට්ටක්කා ඇට මේස හැඳි 1ක්. මේ ද්‍රව්‍ය ඔක්කොම ටික අරගෙන උණුසුම් කිරිවීදුරුවත් සමග ඒවා මිශ්‍ර කරන්න. මේ ඔබේ ස්වභාවික ටෙස්ටොස්ටෙරෝන් වර්ධක පානයයි. ව්‍යායාම හෝ නින්දට යාමට පෙර ඔබ මේවා පානය කරලා වෙනස අත්විඳින්න. ඔයා මේ දේවල් සෙමින් පටන් ගන්න. දිනපතා ඔබ වියලි පළතුරු 14ක් ආහාරයට ගත්තත් ඒ ඔබේ යෞවනය ආරක්ෂා කිරීමට සහ ශක්තිය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා. ඒ විතරක් නෙමෙයි, ස්වභාවිකවම ඔබේ නිරෝගී බව වැඩි දියුණු කිරීමටත් උදව් වෙනවා. ඉතින් ඔයා මේ දේවල් ගැන දැනගත්ත එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති. ඒ නිසා මම හිතනවා අනිත් අයටත් බලන්න ඔයා මේ වීඩියෝ එක ෂෙයා කරයි කියලා. තවත් මේ වගේ වටිනා වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්නම්.